අයිබෝවන් මම ඩොක්ටර් සෞන්දර්යා යෝගේශ්වරන් අද එපිසෝඩ් එකේ අපි ගොඩාක් වැදගත් දෙයක් ගැන කතා කරනවා. ඊට කලින් මම මේක මේ විදිහට පටන් ගන්නවා. ලංකාව ඇතුලේ ව්‍යවසායකත්වයේ උගන්වන ගොඩාක් දෙනා බිහි වෙලා තියෙනවා. මට හරිම සතුටුයි ඒ ගැන. නමුත් මම දකින දේ මගේ ඉන්සයිට් එක බැලුවොත් ව්‍යවසායකත්වයේ කියන දේ ඇතුලේ අපි මුදල් මනි මාස්ටරි ගැන එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන ව්‍යවසායකත්වයේ මූලිකාංග ඩිජිටල් ස්කිල්ස් මේ හැම දෙයක්ම උගන්වන්න ඕන. ඒක සබ්ජෙක්ට්ස් විදියට මේ දේවල් උගන්වන එක කවුරු ඉගෙනුවත් ඒක යුනිවර්සල් දේවල් ඕන කෙනෙක්ට උගන්වන්න පුළුවන්. නමුත් ව්‍යවසායකත්වයේ කියන්නේ සබ්ජෙක්ට් එකක් විතරක් නෙමෙයි මේක ක්‍රොස් ඩිසිප්ලිනරි ස්කිල් එකක්. මේක උගන්වනවා නම් පොතේ දැනුම හෝ යුනිවර්සල් මේ ප්‍රකාශිත දැනුම ඩෙක්ලරේටිව් නොලෙජ් එක විතරක් උගන්වලා බෑ. අනිවාර්යෙන්ම අපි ඉදිරියේදී ව්‍යවසායකත්වයේ උගන්වලා හදන්නේ ව්‍යවසායකයෙක්, ෆවුන්ඩර් කෙනෙක්, ලීඩර් කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ස්කිල්ස් ටික උගන්වුවේ නැත්නම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම මෙතනදී කියන්න උත්සාහ කරන්නේ ඇත්තටම කිව්වොත් අපි ගොඩක් වෙලාවට දරුවන්ට ගොඩක් දේවල් උගන්වන්න හදනවා. නමුත් කවුරුවත්ම රෙස්පොන්සිබල් නැහැ එයාලගේ ස්කිල්ස් වලට. ඉතින් ෆියුචර් බයි ITA මගේ කැම්පස් එක ඇතුලේ මම වග වෙනවා සහ මම වග කියනවා මගෙන් ඉගෙන ගන්න දරුවන්ගේ ෆියුචර් ස්කිල්ස් සම්බන්ධයෙන්. මොකද හේතුව ඉන්ටර්නැෂනල් ටැලන්ට් ඇසෝසියේෂන් එකේ අපි හැම වෙලාවෙම try කරන්නේ future ready future human කෙනෙක් නිර්මාණය කරන්න, not a passive graduate. ඉතින් passive graduate කෙනෙක් සහ future human කෙනෙක් අතර ලොකු වෙනසක් අපි දකිනවා. ඉතින් මේ future human කියන දේ කියන සංකල්පය 2045ට ready දරුවන් නිර්මාණය කිරීම 2030 මේ නුදුරු ආර්ථිකයට, නුදුරු අනාගත ආර්ථිකයට සහ 2045ට එතනින් එහාට එන දේවල් වලට ආරක්ෂිත සහ බොහොම රෙඩි දරුවෙක් නිර්මාණය කිරීම. ඉතින් ඔයාලට ෆවුන්ඩර් කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි ඔයාලට ඩිසිෂන් ටේකින්, ප්‍රොබ්ලම් සෝල්විං හැකියාව නැහැ. ඔයාලට ලීඩර් කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි ඔයාලට ජජ්මන්ට් කියන හැකියාව, ටෙස්ට් එක කියන දේ නැහැ. ඔයාට ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න ඕනේ. ඔයාට රෙසිලියන්ට්, දරා ගැනීම කියන දේ නැහැ. ඉතින් මේ දේවල් ඔයා සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගන්න එකේ තියෙන ප්‍රතිඵලය මොකද්ද? ඔයා ගාව මේක නැත්තම් 2031 දී තියෙන හොඳම ක්‍රිටිකල්ම ස්කිල් එක සයිබර් සිකියුරිටි අරුණාම ඕනම දෙයක් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් වීමේ හැකියාව. ඉතින් තොරතුරු කියන දේ හැමතැනම තියෙනවා. තොරතුරු මඩිපාඩුවත් ලංකාවේ තියෙන එක වෙනම කතාවක්. නමුත් තොරතුරු කියන දේ බහුලයි නම් එතනින් එහාට ගිහිල්ලා ඔයාලා වෙනස් වෙන්නේ ඔයාලට තියෙන ස්කිල්ස් වලින්. ඉතින් මේක කොහොමද හරියට හදාගන්නේ කියන එක තමයි හොඳම දේ, හොඳම ප්‍රශ්නය ඔයාලගෙන් අහන්න ඕන. ඉතින් ඒ විතරකුත් නෙමෙයි අද මේ එපිසෝඩ් එක ඇතුලේ මම කියන්න උත්සාහ කරන්නේ ව්‍යවසායකත්වයේ කියන දේ කොච්චර දැනුමෙන් ස්වයංපෝෂිත කරවල වැඩක් නැහැ. ස්කිල්ස් ටික හදවලා දෙන්න බැරි නම්. ඉතින් ෆියුචර් බයි ITA මගේ කැම්පස් එක ඇතුලේ Lindy Digital Entrepreneurship and AI Economy කියන 12 months diploma එකක advanced diploma එකක්. මේක UK accredited සහතිකයක් ඔයාලට පිරිනැමෙනවා. මේ සහතිකයට එහා ගියපු ප්‍රායෝගික cohort පාඨමාලාව ඇතුලේ ඔයාලට future ready human කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලා මොන subject එක ඔයාලගේ main subject එක විදිහට ඉගෙනගෙන තිබ්බත් cross discipline subject එකක් විදිහට තමයි ඔයාලට අපි මේ diploma එක හඳුන්වලා දෙන්නේ. ඒතර ඔයාලා මොන ශාස්ත්‍රයක degree එකක් හෝ master එකක් තිබිලා ඔයාලා ඒ ශාස්ත්‍රයට ගියත් මේකෙන් ඔයාලට කියලා දෙනවා එතන ඉන්න හොඳම කෙනා වෙන්නේ කොහොමද කියලා. සහ කිසිම exam එකක් නැහැ, assignment එකක් නැහැ. ඔයාලගේ තියෙන හොඳම assignment එක තමයි portfolio එකක් build කරන එක. ඒක communication, problem solving, resilient, ඒ වගේම challenging environments වලට කොහොමද මුහුණ දෙන්නේ කියන එක මත build වෙච්ච ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමවේදයක් තමයි අපි මෙතනදී අනුගමනය කරන්නේ. ඒ විතරක් නෙමෙයි අද අපි මේ එපිසෝඩ් එක ඇතුලේ කතා කරනවා education overload කියන විශේෂ මාතෘකාව ගැන. ගොඩක් කට්ටිය කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන. නමුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ ලංකාවේ වෙනසක් ඇති කරන්න නම් අනිවාර්යයෙන්ම මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් එළියට ගිහිල්ලා Gen Z, Gen Alpha, Gen Beta මේ හැමෝටම education overload කියන trap එකකින් මේ හැමෝම අපි එළියට ගන්න ඕනේ. ඉතින් අධ්‍යාපනය කියන දේ වැඩිපුර දෙන්න තමයි දරුවන්ට අපි බලන්නේ. අම්මලා තාත්තලා හැම වෙලාවෙම try කරන්නේ තව පන්තියකට යවන්න, තව ඩිග්‍රී එකක් කරවන්න, තව සහතිකයක් ලබා ගන්න දරුවෝන් යොමු කරන්න තමයි බලන්නේ. හේතුව අපේ අම්මලා තාත්තලා ඒගොල්ලන් හිටපු ආර්ථික ක්‍රමයේ ඇතුලේ හිතනවා වැඩිපුරම සර්ටිෆිකේට්ස් තියෙනකොට, වැඩිපුරම අධ්‍යාපන සුදුසුකම් තියෙනකොට තමයි ඒ දරුවට යම්කිසි දෙයක් achieve කරගන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් එයාලා කරන්නේ නැති දේ තමයි මේ ගෙදර වටපිටාව ඇතුලේ හෝ ගෙදරින් දෙන ඉන්ෆ්ලුවන්ස් එක ඇතුලේ අපි හරියටම ෆියුචර් එකට රෙඩි දරුවෙක් නිර්මාණය කරන්නේ නැහැ. ඉතින් ඒක ගැන අපි මේ එපිසෝඩ් එක ඇතුලේ ගැඹුරට කතා කරමු. So the greatest risk is not raising an unsuccessful child. The greatest risk that I see is raising a well-educated individual who cannot lead themselves when there is no instruction manual. That's the curse in disguise. So ඒකෙදි මම මෙතනදී කියන්නේ අපි entrepreneur කෙනෙක් කරන්න යන දරුවා හෝ අපි entrepreneur කෙනෙක් වෙන්න ඉන්නවා නම් මෙතනදී character
බිල්ඩින් කියන දේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ලීඩර්ෂිප් කියන දේ එක්සිස්ට් වෙන්නේ නැහැ කැරක්ටර් කියන දේ නැත්තම්. මම ඉස්සරහට මගේ The සෞන්දර්ය ග්ලෝබල් ස්පොට්ලයිට් සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකෙන් Mr. Sean Naidu All Things Possible Group South Africa මේ සමාගමත් එක්ක කරපු ලීඩර්ෂිප් and character building කියන එපිසෝඩ් එක ඉස්සරහට එන්න තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒකෙදි Mr. Sean කියන දේවල් වලින් ඔයාලට තේරෙයි ලීඩර්ෂිප් කියන රෝල් එකකට අපිව හෝ අපේ දරුවෙක්ව අපි රෙඩි කරනවා නම් කැරක්ටර් බිල්ඩින් කියන දේ කොච්චර දුරකට අත්‍යවශ්‍යයිද? මොකද කැරක්ටර් එකක් නැති දරුවට කවදාවත් හොඳ ලීඩර් කෙනෙක් වෙන්න බෑ. ඉතින් ෆවුන්ඩර් කෙනෙක් වෙනවා කියන්නේම ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙනවා කියන්නේම ලීඩර් කෙනෙක් වෙනවා කියන එක. හැබැයි ඔයා ලීඩර් කෙනෙක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයා බිල්ඩ් කරන කැරක්ටර් එක අනුව. ඉතින් කැරක්ටර් එක කියලා කියන්නේ අපි මේ ඇඳලා කරලා ඉන්න එකට නෙමෙයි. කැරක්ටර් එක කියලා කියන්නේ ඔයාට කවුරුත් නැති අතරෙත් ඔයාව කවුරුත් මොනිටර් කරන්නේ නැති අතරෙත් ඔයා හරියම තීරණය කොහොමද ගන්න කියන එක උගන්වන ස්කිල් එකට. ඉතින් මේ කැරක්ටර් බිල්ඩින් ලීඩර්ෂිප් කියන දේවල් වලට ඔන්ටර්ප්‍රෙනෝරියල් සහ ෆවුන්ඩර් ලෙවල් තින්කින් කියන තැනට ආවහම සිස්ටම්ස් තින්කින් කියන තැනට ආවහම මේ දේවල් තමයි ඕන වෙන්නේ. ඉතින් අපි ජෙනරේෂන් එකක් විදියට ඉස්සරහට එන ජෙනරේෂන්ස් වලට වගකිව යුතු පුද්ගලයන් හැටියට මේ දේවල් අනිවාර්යෙන් කතා කරන්න ඕන. ඉතින් මේ එපිසෝඩ් එක ඇතුලේ අපි කතා කරන පළවෙනිම ප්‍රශ්නය තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ මොන මොහොතේදීද ටියුෂන් එහෙම නැත්නම් වැඩිදුර අධ්‍යාපනයට අපි ලබා දෙන ටියුෂන් පන්ති කියන ක්‍රමය පාසල් අධ්‍යාපන පද්ධතිය ඇතුලේ දරුවාගේ සිතීමේ ශක්තිය වැඩි දියුණු කරන එකට තියෙන හොඳම රිප්ලේස්මන්ට් එක කියන තැනට ඇවිල්ලා තියෙන්නේ කියලා. මම මෙතනදී කියන්න හදන්නේ කවුරුත් වැරදිට වටහා ගන්න එපා ටියුෂන් නරකයි එහෙම නැත්නම් ගුරුවරු නරකයි කියන එක නෙමෙයි. ගුරුවරු ඉන්න ඕනේ ටියුෂන් ක්‍රමය නිසා අපේ ලංකාවේ ගොඩාක් දරුවන්ට ගොඩාක් හොඳ තැන් වලට හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකියාවක් තියෙනවා. නමුත් මම අද කතා කරන්නේ පේරන්ට්ස්ලට දරුවන්ගේ දෙමාපියන්ට මේ ප්‍රශ්නේ ඇතුළේදී මොකද හේතුව අනවශ්‍ය ලෙස ටියුෂන් යවුවා කියන තැනදී වාගේ දරුවගේ සිතීමේ ශක්තිය වෙනස් කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට අපි හොඳ දෙමාපියෝ හැටියට අපේ අම්මලා තාත්තලා අපි ගැන හැම වෙලාවෙම හිතුවේ තව පන්තියකට යවමු, තව සබ්ජෙක්ට් එකක් මෙයාට කරවමු, මේ ටික කරන අතරතුර තව දේවල් අපි මෙයාට වැඩිදුර අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් හැම දෙයක්ම කරමු කියලා තමයි දරුවට තියෙන ආදරයට අපි හැමෝම හිතන්නේ. නමුත් අපි තේරුම් ගන්න නැති එකම දේ තමයි වැඩිපුර පන්ති වලට යවුවා, වැඩිපුර ටියුෂන් දුන්නා කියලා ඉස්සරහට වෙනස් වෙන දරුවෙක් නිර්මාණය වෙන්නේ නැති බව. ඉතින් ඒකට මට දෙන්න තියෙන හොඳම එක්සාම්පල් එක තමයි හොඳ ව්‍යවසායකයෙක් බිහි වෙන්නත්, හොඳ නායකයෙක් බිහි වෙන්නත්, ඉස්සරහට සමාජය වෙනස් කරන දරුවෙක් බිහි වෙන්නත් අපිට කවදාවත්ම වැඩිදුර දේවල් ඉගැන්වුවා කියන එකෙන් කරන්න බෑ. එතනදී අපි කල්පනා කරන්න ඕන එකම දේ තමයි අපේ චින්තන ක්‍රමය, නැත්නම් සිතීමේ හැකියාව, thinking pattern එක කියන දේ කොච්චර දුරට quality කරවන්න පුළුවන්ද කියන එක. මේකට තියෙන හොඳම රිප්ලේස්මන්ට් එක ටියුෂන් නෙවෙයි. ලංකාව ඇතුලේ සමා වෙන්න ගොඩක් කට්ටිය ඔෆෙන්ඩ් වෙන්න පුළුවන්. නමුත් මේක කිව යුතු දෙයක්. මේක මම ටියුෂන් හැල්ලු කරනවත් ටියුෂන් ගුරුවරු නරකයි කියනවවත් නෙමෙයි. මම කියන්නේ ටියුෂන් යවන්න අවශ්‍යයි. ඒක අවශ්‍ය නම් අනිවාර්යෙන් කරන්න. නමුත් ටියුෂන් වලට එහාට ගිය දරුවාගේ සිතීමේ ශක්තිය වර්ධනය කරන්න අවශ්‍ය දේවලුත් ඔයාලා පවුල ඇතුලෙන් දරුවට දෙන්න ඕනේ. එයා මොනවටද කැමති, එයා මොනවටද අකමැති, එයා මොන වගේ ලීඩර්ෂිප් ක්වොලිටිස් තියෙන කෙනෙක්ද, එහෙම නැත්නම් එයා මොන හරි ට්‍රෝමටයිස් වෙච්ච දරුවෙක්ද, එයාට මොනවද තියෙන ප්‍රශ්න, එයා මොන වගේ ක්‍රියේටිවිටි එකක් තියෙන කෙනෙක්ද කියන එක කවදාවත්ම අපේ ගෙවල් වලින් ලොකුවට අපිට අපි ඉගෙන ගන්න ඉස්කෝලේ යන කාලේ අවුරුදු 13 ඇතුළත අපේ බලන්නේ නැහැ. හැබැයි ඉස්සරහට 2030ට ඔයාගේ දරුවා ඔයා රෙඩි කරනවා නම්, අපේ ජෙනරේෂන් එක ඔයාලා රෙඩි කරනවා නම් අනිවාර්යෙන්ම මේ ගොඩක් උගන්වනවා කියන තැනට එහාට ගිහිල්ලා එයාලගේ තියෙන කුසලතාවයන් හැකියාවල් වර්ධනය කරන්නේ කොහොමද කියලා හිතලා බලන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලා ඇත්තටම කිව්වොත් නිර්මාණය කරන්නේ දුර්වල දරුවෙක් නෙමෙයි, මුලේ නැති දරුවෙක් නෙමෙයි. හැබැයි ස්වාධීනව හිතා ගන්න බැරි, ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න බැරි, සිස්ටම් එකට ඔළුව පාත් කරගෙන යන, ප්‍රශ්න අහන්න දන්නේ නැති, රූල්ස් වලට ඔබේ වෙන, රූල්ස් බෙන්ඩ් කරන්නේ නැති, ඇත්තටම කිව්වොත් හිර වෙච්ච ප්‍රශ්න කෙනෙක් තමයි ඔයා මේ බී කරන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා දරුවට ඔයාලා ගෙදර ඇතුලෙන් දෙමාපියෝ විදියට හොඳ සපෝට් එකක් දෙනවා නම් එයාලගේ එක්ස්ට්‍රා ස්කිල්ස්, ලයිෆ් ස්කිල්ස්, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ස්කිල්ස්, තීරණ ගැනීමේ හැකියාව, අන්සර්ටිනිටි, මෙන්න මේ දේවල් වලට කොහොමද හැඩගැහෙන්නේ කියලා නිර්මාණය කළ හැකි දරුවෙක්ව නිර්මාණය කරන්න අවශ්‍ය වටපිටාව ලබා දෙන්න ඕන. The future will not be determined by what your child knows. It will be determined by what your child thinks when nobody tells them what to do. මගේ ඩිප්ලෝමාස් කරන දරුවෝ ඉන්නවා, වෙනත් මාස්ටර්ස්, වෙනත් ඩිග්‍රීස් වෙන හොඳ යුනිවර්සිටිස් වල ෆලෝ කරන. මේගොල්ලන්ට සබ්ජෙක්ට් නොලෙජ් එකේ ඩොමේන් එක්ස්පර්ටීස් එක හොඳටම ලැබෙනවා. හැබැයි එයාලගෙන් මම
අහපු දේවල් වලින් මට දැනගත්ත දේවල් තමයි ඒගොල්ලන් හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ මූලික අරමුණ ඩිග්‍රී එකේ ඒගොල්ලන්ගේ තියෙන මොඩියුල් එකක් රිපීට් නොකර යන්නේ කොහොමද? එහෙමත් නැත්නම් හරි ඩෙඩ්ලයින් එකට අසයින්මන්ට් එක සබ්මිට් කරන්නේ කොහොමද? කොහොමද වයිවා එකට ලෑස්ති වෙන්නේ? මේක තමයි ඒගොල්ලන්ගේ තියෙන එකම අරමුණ මේ ඩිග්‍රී එක හෝ මාස්ටර් එක ෆලෝ කරන කාලය ඇතුළත. හැබැයි මට තියෙන හරිම පැතටික් කාරණාව දුකට කාරණාව තමයි මෙතනදී අපි ඇත්තටම කිව්වොත් ඉන්ටෙලිජන්ස් කියන දේ මාස්ටර් නොකරන එක. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නය තමයි අපි ජෙනරේෂන් එකක් විදිහට දැන් ජෙනරේෂන් Z තමයි දැන් ගොඩක්ම ඉන්නේ. ඊට ජෙනරේෂන් ඇල්ෆා ඊළඟට එන්නේ ජෙනරේෂන් බීටා. මේ ඔක්කොම ලව අපි ඇත්තටම මේ ඇකඩමික් එන්වයරන්මන්ට් එකක් ඇතුලේ නිර්මාණය කරන්නේ ඉන්ටෙලිජන්ස් කියන දේ ඉගෙන ගන්නද? එහෙම නැත්නම් ඇකඩමික් ප්‍රෙෂර් එකක සර්වයිව් වෙන්නද? ඉතින් හොඳම ලකුණු ගත්තා කියලා ජීවිතය ඇතුලේ ජය ගන්නවා කියලා දෙයක් ඇත්තටම නෑ. ඒක ඇත්තටම වැරද්දක්. එහෙම කරන්නේ නෑ. ඇත්තටම විභාග ෆේල් වෙච්ච කට්ටිය ඉන්නවා. කිසිම ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් නැති කට්ටිය ඉන්නවා. ඔල්රෙඩි අද වෙනකොට හොඳ තැන්වල ඉන්න. ඊට පස්සේ යාළගේ අධ්‍යාපන සුදුසුකම් හදාගන්න. ඉතින් ජීවිතය කියන්නේ එක්සෑම් එකක්වත් අසයින්මන්ට් එකක්වත් නෙමෙයි. එතනට මාකින් ස්කීම් එකක් නෑ. එතනට හරි උත්තරයක් කියලා දෙයක් නෑ. එතන තියෙන ලීඩර්ෂිප් එක, ඔන්ටර්ප්‍රෙනෝරියල් ස්කිල් එක සහ කැරක්ටර් කියන දේ. ඒ වගේම අයිඩෙන්ටිටි කියන දේ. මෙන්න මේ ටික හරියට අපි මාස්ටර් කරන්නේ නැත්නම් මේ ස්කිල්ස් අපි හදාගන්නේ නැත්නම් ඇත්තටම කිව්වොත් ජීවිතේ රියල් වර්ල්ඩ් එක්ස්පීරියන්ස් එකට එනකොට අපි හිර වෙන එක ඇත්තටම මට පුදුමයක් නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලගෙන් අහන්නේ අපි ඇත්තටම ඇකඩමික් එන්වයරන්මන්ට් එක එහෙම නැත්නම් අධ්‍යාපන ආයතනයක් ඇතුලේ අපි ඉගෙන ගන්න ඉන්ටෙලිජන්ස් කියන දේද එහෙම නැත්නම් ඇකඩමික් ප්‍රෙෂර් එකක සර්වයිව් වෙන එක විතරක්ද කියලා. ඉතින් මගේ ෆියුචර් බයි ITA කැම්පස් එකේ දරුවෝ ලොකු වෙනසක් ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් අත්විඳිනවා. ඒගොල්ලන්ගේ නෝමල් ඒගොල්ලන් ඉගෙන ගන්න ඇකඩමික් පාත් එකෙන් පිට මේ වගේ ප්‍රායෝගික කෝහෝට් වැඩසටහනකට සහභාගී වෙලා එයාලගේ රියල් වර්ල්ඩ් ස්කිල්ස් ෂාප් කරගෙන යනකොට එයාලා ඉගෙන ගන්න ඩිග්‍රී එක හෝ මාස්ටර් එකෙන් ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ටික ගන්න පුළුවන් එයාලට මේ දේවල් ඉගෙන ගන්නකොට. ඉතින් ෆියුචර් බයි ITA එක මම ලංකාවේ හදනකොටම මට තිබ්බ එකම අරමුණ තමයි පැසිව් ග්‍රැජුවේට් කෙනෙක් නොවන ෆියුචර් එකට රෙඩි ෆියුචර් හියුමන් කෙනෙක් නිර්මාණය කිරීම. ඉතින් අපි ගිය මාසේ ප්‍රොජෙක්ට් එකක් කරා The Next Human Episode 1 Project Mars අඟහරු ප්‍රොජෙක්ට් එක කියලා. මේක ඇතුලේ අපි කියන්නේ රොකට් සයන්ස් වත් නැත්නම් අඟහරු වලට යන්නේ කොහොමද කියන එක නෙමෙයි. කොච්චර වෙනස් විදියට හිතන්න ඕනේද අඟහරු වල ජීවය හොයාගෙන යන ලෝකයක ජීවත් වෙන අපි කියන අදහසින් තමයි මේක කරේ. ඉතින් මෙතනදී ඉගෙන ගත්ත හැම දරුවම කිව්වේ ඒගලන්ට හිතා ගන්න බැරි වෙච්ච වේක්නින් එකක් එයාලට ලැබුණා. එයාලට රියල් වර්ල්ඩ් එකේ කොයි වගේ නැවිගේෂන් එකක්ද තියෙන්න ඕනි කියන එක එයාලට ඉගෙන ගන්න හම්බුණා කියලා. ඉතින් ඔයාලත් ඉගෙන ගන්න පරිසරයක ඉන්නවා නම් Gen Z කෙනෙක් නම් Gen Alpha කෙනෙක් නම් if you want to do something different, if you want to be unique, if you want to change systems, you have to learn how to do that. ඉතින් passively අපි දෙයක් ඉගෙන ගත්තට වැඩක් නැහැ. intelligence කියන දේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. So හොඳට මතක තියාගන්න exams measure performance but life measures your character under pressure. අනාගතයේදී හැමෝම හිතනවා හොඳම රිසෝස් එක හොඳම සම්පත මුදල් කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. ඉතින් මං ඊළඟට අහන ප්‍රශ්නේ තමයි අපි හැමෝම අනාගතයට නම් ලෑස්ති වෙන්නේ ඇත්තටම අපි අනාගතයේ තියෙන සංකීර්ණතා හැන්ඩල් කරන්න කම්ප්ලෙක්සිටි කියන දේ හැන්ඩල් කරන්න සූදානම්ද? මෙන්න මේක ගැන අපි චුට්ටක් කතා කරමු මේ පොඩ්කාස්ට් එක ඇතුලේ. මේකත් මම මේ හැම ප්‍රශ්නයක්ම ඉන්ස්පයර් කරගෙන තියෙන්නේ මට එදිනෙදා මම වැඩ කරන මිනිස්සුත් එක්ක දරුවොත් එක්ක ඒගොල්ලන්ගේ දෙමාපියොත් එක්ක මම ඇති කරගන්න කන්වර්සේෂන්ස් ඇතුලෙන් තමයි මේ ප්‍රශ්න මම මේ එපිසෝඩ්ස් වලට හදාගෙන ආවේ. මොකද මේවා රියල් වර්ල්ඩ් එකේ අපි කතා කරන්න ඕන ඇත්ත බෲටල් ට්‍රුත්ස් තමයි මේ අපි කතා කරන්නේ. ඉතින් මෙතනදී මම ඉස්සෙල්ලා කවගේ සල්ලි කියලා කියන්නේ අල්ටිමේට් රිසෝස් එක නෙවෙයි. ඒක රිසල්ට් එකක්. ඇත්තටම කිව්වොත් මනි කියලා කියන්නේ අපිම හදාගත්ත concept එකක්. ඉතින් මේ concept එක කියන දේ රිසල්ට් එකක් විදිහට අපිට ගන්න පුළුවන් දෙයක්. එහෙනම් ඉස්සරහට එන අල්ටිමේට්ම සම්පත මුදල් නෙමෙයි නා. ඇත්තටම මොකද්ද අල්ටිමේට් රිසෝස් එක? ඒ තමයි clarity එක කියලා මම කියනවා. ඉතින් clarity එක පැහැදිලි බව කියන දේ තියෙන හැමෝටම මුදල් කියන දේ නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මුදල් කියන දේ නිර්මාණය කරන්න පැහැදිලි බව ඕනේ නම් අපි කොච්චර clarity කියන දේ ඉගෙන ගන්නවද? එහෙම නැත්නම් ඔයාලා මගේ වැඩසටහන බලන දෙමාපියෙක් නම් ඔයාගේ දරුවට clarity කියන දේ කොච්චර දුරකට ඔයා දෙන්න මොන වගේ දේවල්ද කරන්නේ? මේක අනිවාර්යෙන් ඔයාගෙන් හිතලා බලන්න. මම මෙහෙම කියන්නම්. නායකයෙක් කියලා ගමුකෝ ලීඩර් කෙනෙක්. ලීඩර් කෙනෙක් කියලා කියන්නේ හැමදේම දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් ඊලොන් මස්ක් ගොඩාක් කරලා වැඩ කරලා තියෙනවා. එයා ට්‍රිලියනපතියෙක් වෙලා තියෙනවා. මෙයා God නෙමෙයි. හැබැයි එයාට තමයි ඒ කාලේ ඒ දවස්වල සහ මේ කාලේ තියෙන හොඳම ක්ලැරිටි එක තියෙන ව්‍යවසායකයා විදිහට මම දකිනවා. එයා ක්ලියර්ලි දන්නවා එයාට මොකක්ද යන්න ඕන ගෝල් එක.
එයාට අඟහරු වලට යන්න හෝ එහෙම නැත්නම් reusable rocket හදන්න හෝ හොඳම clarity එකක් තියෙන කෙනෙක්. ඒ නිසා තමයි එයා ඒ තැනටපත් වෙලා තියෙන්නේ. ඒතර entrepreneur කෙනෙක් අපි ගමුකෝ. සාමාන්‍යයෙන් අතිසාර්ථක entrepreneur කෙනෙක් ගත්තොත් මෙයාලා හැම අවස්ථාවම අල්ලගන්න හැම opportunity එකම බදා ගන්න හදන අය නෙමෙයි. එයාලා හොඳම අවස්ථාව clarity එකකින් තෝරගන්න දන්න කට්ටිය. ඉතින් මේ clarity එක කියන දේ මිනිස්සෙක්ට කොච්චර වැදගත් වෙනවද කියන එක මම ඉගෙන ගත්තට පස්සේ තමයි මගේ life එක clarity එකකින් ව්‍යාපාරවලට පවා දියුණු වෙන්න මට ගොඩාක් උදව් වෙලා තියෙන්නේ. ඉතින් මගේ කැම්පස් එක Future by IT එක ඇතුලේ මම හැම වෙලාවෙම දරුවන්ට clarity කියන දේ කොහොමද වැදගත් වෙන්නේ කියන එක කියලා දෙනවා. clarity එකකින් කොහොමද හිතන්නේ මොන වගේ දේවල්ද අපි තෝරගන්න ඕනේ මොනවද තෝරගන්න ඕනේ නැත්තේ ව්‍යවසායකයෙක් විදියට ලීඩර් කෙනෙක් විදියට ෆවුන්ඩර් කෙනෙක් විදියට ඉස්සරහට ඔයාගේ ජීවිතේට හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කියලා තේරුම් කරලා දෙන එක. හොඳ නරක තේරුම් ගන්නවා කියන දෙයට වඩා පැහැදිලි බව ඇති කරන එක තමයි ස්කිල් එක. ඉතින් මේක අපිට හදා ගන්න පුළුවන් නම් young generation එකකදීම අපිට අනිවාර්යයෙන්ම ඉදිරියේදී සාර්ථක නායකයෝ සාර්ථක entrepreneursලා අපේ ලංකාව ඇතුලේ බිහි කරන්න පුළුවන්. ඉතින් global domination කියන දේ මෙහෙම කරද්දී එන දෙයක් නෙමෙයි. global domination එන්නේ එක සීක්වන්ස් එකකට පස්සේ. ඉතින් උදාහරණයක් විදිහට මුලින්ම තමන්ගේ පවුල පරිසරය ඇතුලේ දක්ෂ දරුවෙක් වෙනවා. ඊට පස්සේ සමාජය ඇතුලේ, ඊට පස්සේ පළාතක් ඇතුලේ, ඊට පස්සේ දිස්ත්‍රික්ක 25ම ඇතුලේ, ඊට පස්සේ ලංකාව කියන දේ අපිට ඩොමිනේට් කරන්න පුළුවන්. එතනින් එහාට තමයි global කියන platforms එන්නේ. ඉතින් මේක හරියටම කරන්නේ කොහොමද? මේකේ navigation එක මොකද්ද කියලා හැම වෙලාවෙම Future by IT එකේ මම සහ මගේ අනිකුත් දක්ෂ lecturersලා හැමෝම ප්‍රායෝගික විදියට experience කරවන ගමන් අපේ දරුවන්ට කියලා දෙනවා. ඉතින් අද සමාජයේ දකින්න ප්‍රශ්නයක් තමයි ගොඩාක් දෙන අධ්‍යාපනයේ නියැලෙන්නේ සහ අධ්‍යාපනයේ තුල දරුවන්ව නියලවන්න හදන්නේ මුදල් කියන පරමාර්ථයෙන්. මුදල් හම්බ කරන්න සල්ලි ගොඩක් ඕනේ. සල්ලි හම්බ කරපුවම තමයි සාර්ථක වෙන්නේ. හරි. හැබැයි සල්ලි හම්බ කරන්නේ කොහොමද කියන දේ මේ clarity එක උගන්වන්න නැති නිසා තමයි සල්ලි පස්සෙන් යන පරම්පරාව හැදිලා තියෙන්නේ. එහෙම නැතුව සල්ලි කියන දේ කොහොමද ක්‍රියේට් කරගන්නේ කියන එක කියලා දීලා නැති නිසා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ විදියට මම මේ කියපු දේවල් ඔයාලා අද ඉඳලා ඔයාලගෙන් අහලා බලන්න ගොඩාක් දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න ඔයාලට පුළුවන් වෙයි. So ඊළඟ ප්‍රශ්නේ ගොඩක් වැදගත් අනිත් ප්‍රශ්න වලටත් වඩා ඒ තමයි are we optimizing education or are we optimizing our anxiety into more classes and more subjects? ඒකෙදී මං අදහස් කරන්නේ අපි එඩියුකේෂන් කියලා ඔප්ටිමයිස් කරන්නේ ඇත්තම ඉන්ටෙලිජන්ස් එකද? එහෙම නැත්නම් එඩියුකේෂන් එක කියලා අපි ඔප්ටිමයිස් කරගන්න හදන්නේ අපි ගාව තියෙන ඇන්සයිටිස්ද? ඉතින් මේක මාර වැදගත්. ඇත්තටම කිව්වොත් අපි ගොඩක් වෙලාවල් වලට ඩිග්‍රී එකක් කරන්නේ මාස්ටර් එකක් කරන්නේ අපිට අපේ අනාගතය ගැන තියෙන බය හින්දා. ග්‍රැජුවේට් වෙන්න ඕනේ, මට ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ, මට මාස්ටර් එකක් තියෙන්න ඕනේ. මේක තිබ්බොත් තමයි මට මේ තරගෙන් ඉස්සරහට යන්න පුළුවන් කියන මේ ඇන්සයිටි බය කියලා කියන්නත් මං කැමති නෑ. මේ ඇන්සයිටි එක නිසා තමයි ඇත්තටම කිව්වොත් අපි ඇකඩමික් එකක් ඇතුලේ මේ ගමන් මාර්ගයක් ෆලෝ කරන්නේ. හැබැයි ගොඩක් ග්‍රැජුවේට්ස් ලගෙන් අහලා බැලුවාම ඔයාලා මේ ආපු ගමන් මගේ තියෙන ඇත්තම අරමුණ මොකක්ද කියලා මම අර කලින් කිව්වා වගේ පැහැදිලිභාවයක් මේ කාටවත් නැහැ. ඇයි මම මේ ඩිග්‍රී එක කරේ? ඇයි මම මේ මාස්ටර් එකක් කරේ කියන එක පැහැදිලි බව තිබ්බනම් මම අර කිව්වා වගේ පිකටිං නිර්මාණය වෙන්නෙත් නැහැ. එතනින් එහාට ගිහිල්ලා අපේ කොළඹ 7 එහෙම නැත්නම් ප්‍රීමියර් ලෙවල් ක්‍රවුඩ් එක ගත්තා. ඊට වඩා ගොඩක් දේවල් අපිට නිර්මාණය කරනවා කියලා අතින් බලාපොරොත්තු වෙන්න තිබුණා. හැබැයි මම දකිනවා ගොඩක් ක්‍රියේටර්ස් ලැබී වෙලා ඉන්නවා, ගොඩක් පබ්ලික් ඔපචුනිටිස් අරගෙන යාලා කතා කරනවා, කමියුනිකේෂන්ස් හදා ගන්නවා. නමුත් ලංකාව ඇතුලේ ගොඩක් වෙනස් දේවල් නිර්මාණය කරන ප්‍රමාණය බොහොම මන්දගාමී වෙලා තියෙන්නෙම අපි ගොඩක් ඇන්සයිටිස් ටික නැති කරගන්න දෙමාපියන්ගේ unfinished dreams කියන දේවල් fulfill කරන්න සමහර වෙලාවල් වලට එහෙමත් නැත්නම් දෙමාපියන්ගේ බලපෑම නිසා මට මේ ළඟදී දරුවෙක්ගේ තාත්තා කෙනෙක් කතා කරලා කිව්වා එයා අවුරුදු 30ක විතර පරණ ව්‍යවසායකයෙක් ෆර්නිචර් බිස්නස් එකක තමයි ඉන්නේ හොඳට ව්‍යාපාරය කරගෙන යනවා. නමුත් එකම ප්‍රශ්නේ තමයි මම දැකපු තාත්තා වැඩ කරලා තියෙන්නේ සාම්ප්‍රදායික ආර්ථිකයක් ඇතුලේ. එයා මට කතා කළා කිව්වේ මිස් ඔයාගේ digital entrepreneurship and AI economy advanced diploma එක ඇතුලේ මගේ දරුවට project plan එකක් හදන්න කියලා දෙනවද? එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න කියලා දෙනවද? එතකොට එයා කියනවා ලොකු බෑන්ක්ස් වලින් ග්‍රාන්ට්ස් පවා ගන්න පුළුවන්ලු මේකට හරියන විදිහේ පිච් ඩෙක් එකක් හදාගන්න කියලා දෙනවද කියලා. මං කෙලින්ම එතකොට කිව්වේ නෑ මේ ඩිප්ලෝමා එක ඇතුලේ ඒ වගේ දේවල් උගන්වන්නේ නෑ. හේතුව තමයි ඒක ඇත්තටම කිව්වොත් $5-10 ටාස්ක් එකක්. මගේ ඩිප්ලෝමාස් ඇතුලේ මේ IT ඩිප්ලෝමාස් ඇතුලේ කවදාවත් ඔයාට $5 $10 ටාස්ක්ස් කරන්න උගන්වන්නේ නැහැ. ඉතින් මම ඒ වෙලාවේ
කල්පනා කරා අපි ගොඩක් වෙලාවට අපේ දරුවොන්ව අම්මලා තාත්තලාගේ විසින් සමහර වෙලාවට වැරදි ආකල්ප ඒගොල්ලන්ගේ තියෙන සමහරට ඊගෝ ප්‍රශ්න නිසා මේ දරුවන්ව ඇත්තටම නිර්මාණය කරන්න නිසා පෙළගස්සවන්න හදන්නේ පරණ ආර්ථිකයකට ඉස්සරහට එන ආර්ථිකයකට නෙමෙයි. ඉතින් උදාහරණයක් විදිහට අපි මේ දරුවගේ complex ripples එහෙම නැත්නම් multi order thinking කියන එක හැදුවා නම් ඒ ස්කිල් එක හැදුවා නම් artificial intelligence prompt engineering කියන එක අපි හොඳට මාස්ටර් කෙරෙවුවා නම් මේ දරුවට ඔය කියන දේවල් ටික බොහොම easily delegate කරලා එක්ක පවරලා එක්ක කාගේ හරි ලව්වා මේක කරගන්න පුළුවන්. ඉතින් එයාව අපි නිර්මාණය කෙරෙව්වොත් එයාව අපි සූදානම් කෙරෙව්වොත් එහෙම ඔය දේවල් ටික කරන්න pitch deck එකක් හදාගන්න එහෙම නැත්නම් proposal එකක් හදන්න එහෙම නැත්නම් project report එකක් හදන්න ඇත්තටම කිව්වොත් ඒ දේවල් මේ advanced diploma එකකින් අපි උගන්වන්නේ නැහැ. හේතුව තමයි ඒක ඇත්තටම ඉගැන්විය යුතු දෙයක් නෙමෙයි. එච්චර වැදගත් දෙයක් නෙමෙයි ඒක. මොකද දැන් ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදා හිටියා කියලා ඔයාට ඉස්සරහට සාර්ථක වෙන්න බෑ. ලෝන් එකක් ගැනීමේ බලාපොරොත්තු වෙමින් පිච් ඩෙක් එකක් හදන්න පුරුදු වුණා කියලා ඇත්තටම කිව්වොත් ඔයාට ඉස්සරහට සාර්ථක වෙන්න බෑ. ඔයා මෙතනින් එහාට ගිහිල්ලා කොහොමද ලංකාව ඇතුළේ තියෙන ලේ ගලමින් තියෙන ප්‍රශ්නයක් විසඳන්නේ කියන එක ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් ඒක දකින්න පුළුවන් දරුවෙක් නිර්මාණය කිරීම තමයි අපේ ඇත්තටම අරමුණ. ඉතින් මේක ඇතුලේ artificial intelligence කියන දේ prompt engineering කියන module එක A to Z අපි උගන්වනවා. මොකද මේගොල්ලන් ඉස්සරහට නායකයෙක් වෙන්න ඉන්න ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න පරම්පරාවේ ඉන්න දරුවෝ. ඉතින් මේගොල්ලන්ට මේ දේවල් ඉගෙනුවාම ඔය කියන හැමදේම යාලට එතනින් කරගන්න පුළුවන්. ඉතින් specifically ඒකයි මම කියන්නේ අපි මේ ඇන්සයිටිස් කියන දේවල් සමහරට දෙමාපියන්ගේ තියෙන ඇන්සයිටිස් වහගන්න තමයි දරුවන්ට මේ අධ්‍යාපන ඇකඩමි ලේන් එකේ යවන්නේ. එහෙම නැතුව හරි ක්ලැරිටි එකකින් එයාලව හොඳ තින්කර්ස්ලා කරන්නේ කොහොමද? ඔයා මේ ඩිසිෂන් එක ගන්නවා නම් ඔයා කොහොමද හොඳ තින්ක කෙනෙක් වෙන්නේ? ඉස්සරහට වැලියු එකක් කැප්චර් කරලා හොඳ වැලියු එකක් නිර්මාණය කරන්න කියලා තීරණය කරන්න පුළුවන් නම් අන්න එතනින් තමයි ඔයාගේ මේ දේවල් හැදෙන්නේ. මම ඒකට කියනවා මගේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ the cognitive filtration theory කියලා. ඉතින් ඔයාගේ cognition එක, ඔයාගේ බුද්ධිය මෙහෙवला කොච්චර ඔයාට හරි දේවල් ෆිල්ටර් කරන්න පුළුවන්ද කියන හැකියාව තමයි ඔයාලා හදාගන්න ඕනේ. මේක හදාගත්තොත් අනිත් හැම දෙයක්ම අර මං වගේ $5 to $10 tasks ඒ දේවල් අපිට අනිත් අයට කියලා පවරවලා කරව ගන්න පුළුවන් දේවල්. හැබැයි ජජ්මන්ට් එක, ක්‍රියේටිවිටි එක, බිල්ඩ් කරන එක, ප්‍රොබ්ලම් සෝල්විං මේ දේවල් තව කෙනෙක්ට කියලා ඔයාට කරව ගන්න වෙන්නේ ඔයාගේ බිස්නස් එක කම්පැනි එකක් දක්වා දියුණු කෙරෙව්වම. අන්න එතරට ස්ට්‍රැටජික් ලීඩර් කෙනෙක් අපිට ගන්න පුළුවන් CEO කෙනෙක් විදියට. නමුත් ඒ තැනට බිස්නස් එක ගෙනියන්නත් ඔයා තමයි ඔපරේටර්. ඉතින් මේ ස්කිල්ස් ටික ඔයාට නැත්තම් ප්‍රොජෙක්ට් රිපෝට් 10ක් හදන්නවා දක්ෂ වුණත් වැඩක් නැහැ. පිච් ඩෙක්ස් 10ක් ලස්සන පිච් ඩෙක් එක හැදුවත් වැඩක් නැහැ. ඒ නිසා හරි දේවල් වලට ඔයාගේ අධ්‍යාපනයට දාන මුදල හෝ ඔයාගේ කාලය ඉන්වෙස්ට් කරන්න. ඉතින් මොන ඉන්ඩස්ට්‍රි එකක ඩිග්‍රී එක හෝ මාස්ටර් එක ඔයාලා කරත් ලින්ඩි ඩිජිටල් entrepreneurship and AI economy කියන advanced diploma එක cross discipline කරන්න පුළුවන් modules 12ක් ඇතුලේ තමයි හදලා තියෙන්නේ. And this is gamified. ඔයාට පුළුවන් 12 modules unlock කරගන්න 1-to-1 modules විදිහට සහ portfolio එක building කියන method එකට තමයි අපි මේ diploma එක අඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් no exam pressure, no assignment pressure. assignments, exams වලින් දරුවෙක්ව අපිට හදන්න බෑ. අපේ ජීවිතය අපිට හදාගන්න බෑ. ඉතින් ඒක ඇත්තටම ගතානුගතික ක්‍රමයක්. ඔයාගේ competence එක නෙමෙයි මෙතනදි මනින්නේ. ඔයාගේ life skill එක, life එකේ quality සහ decision quality එක තමයි අපි මෙතනදී ඔයාට උගන්වන්නේ. So confidence is not taught, it's earned. Also leadership is not inherited. It has been evolved through responsibility, and the character is built when young people are trusted with meaningful challenges, and that's exactly what I'm doing at ITA. අවසාන සහ වැදගත්ම ප්‍රශ්නය මම අන්තිමට තියාගත්තා. ඒ තමයි අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අපි මේ ඉගෙන ගන්න හැම දෙයක්ම ඉම්පෝටන්ට්ද? ඒ දේවල් වලින් අපි ඩීප්ලි අඟට දාගන්නේ මොනවද? දාගන්න නැත්තේ මොනවද? මම මෙන්න මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අද ලෝකයේ තියෙන ප්‍රශ්නේ දැනුම නෙවෙයි. අද දැනුම අනවශ්‍ය විදියට අපිට හැම තැනම තියෙනවා. AI ඇවිල්ලා තියෙන නිසා දැනුම කියන දේ ඇත්තටම ෆ්‍රී. දැන් හැමතැනම knowledge කියන දේ තියෙනවා. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ අර්ථය, meaning කියන දේ. ඉතින් meaningful දේවල් අපි තෝරගන්න පුළුවන්ද? මම කලින් clarity එක ගැන කතා කරා. හොඳම දේ තෝරා ගැනීම සහ තෝරගන්න බැරි වීම, මෙන්න මේ judgment කියන දේ, මේ දේවල් ගැන මම කලින් කතා කරා. ඉතින් එතනදී මට කතා කරන්න බැරි වෙච්ච දේ තමයි meaning එක කියලා කියන්නේ. meaningful දේවල්ද අපි process කරගන්නේ knowledge එක විදියට. එහෙම නැත්නම් ඔහේ අපි දේවල් අපේ ඇඟ ඇතුළට දාගන්නවද, මොලේ ඇතුළට අපි දාගන්නවද? ඉතින් මං අහන එකම
එකම ප්‍රශ්නේ මෙන්න මේකයි. ගොඩක් කට්ටිය ඉගෙන ගන්නවා හැබැයි කලාතුරකින් තමයි ඉගෙන ගන්න දේ හිතලා ඉගෙන ගන්න. හෝ ඒ ඉගෙන ගත්ත දේන් ඉස්සරහට දෙයක් හිතන්නේ. ගොඩක් අය කන්ටෙන්ට්ස් පරිභෝජනය කරනවා. කන්ටෙන්ට් ආර්ථිකයක් තියෙන හැමෝම ස්ක්‍රෝල් කරනවා. හැබැයි කීයෙන් කී දෙනාද දෙයක් නිර්මාණය කරන්නේ මේක බලලා. ඉතින් මෙතනදී තමයි මම මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මම මගේ කැම්පස් එකේ ඉගෙන ගන්න හැමෝටම කියන්නේ නිකන් කන්ටෙන්ට් බලන්න එපා. කන්ටෙන්ට් ඩයට් එකකට එන්න ඕනේ. මම ඒගොල්ලන්ට දීලා තියෙනවා knowledge purity index කියලා දෙයක්. අපේ ITA කැම්පස් එක ඇතුලේ knowledge purity index එකේ අපි හැම වෙලාවෙම බලන්නේ මෙයාලා ගන්න knowledge එක කොච්චර pureද. මේක කොච්චර meaningfulද කියලා. ඒතකොට අපි හැම week එකකම global case study එකක් සහ local case study එකක් කරනවා ව්‍යවසායකත්වයේ කියන subject එක ඇතුලේ. අපි ඒ කතා කරන module එකට අදාළව ඒ දේ use කරලා පිටරට හොඳ businesses මොනවද, හොඳ valuation enterprise value එකක තියෙන businesses මොනවද, කොහොමද ඒගොල්ලන් ඒක use කරේ, ඒ වගේම ලංකාවේ මේ දේවල් use කරපු businesses තියෙනවා නම් ඒ මොනවද කියලා. ඉතින් මේ දේවල් ඒගොල්ලන්ට උගන්වනකොට ඒගොල්ලන්ට බලන්න කියන contents බලන ප්‍රමාණය අනුව මේ knowledge purity index කියන එක අපි තීරණය කරනවා. ඉතින් එතනදී අපිට බලා ගන්න පුළුවන් data collection එකක් විදියට මේ දරුවෝ කොච්චර meaningful දේවල් ඒ සතිය ඇතුළත පරිභෝජනය කරාද කියලා. ඒක තුලින් තමයි මෙයාලගේ portfolio එකට දේවල් නිර්මාණය කරන්න කියලා කියන්නේ. ඉතින් මගේ ගාව ඉන්නවා ව්‍යවසායිකාවක් වෙන්න ඉන්න කෙනෙක් සහ 9 to 5 job එකක් කරපු කෙනෙක් අදටත් කරනවා. නමුත් 2026 එයාගේ ultimate goal එක එයාගේ ජොබ් එකෙන් අයින් වෙලා එයාගේ ව්‍යාපාරය ගොඩනගන එක. ඉතින් එයා මගේ ගාවට එනකොට එයා හොඳ යුනිවර්සිටිස් වලින් මාස්ටර් එක සහ ඩිග්‍රී එක කරපු කෙනෙක්. ඉතින් එයා මගෙන් අහපු දේ තමයි මම මේ ඉගෙනගත්ත දේවල් වලින් ඇයි මට හොඳ දෙයක් නිර්මාණය කරගන්න බැරි? එයාට දැනුම නැතිකම නෙමෙයි, එයාට knowledge purity index එක. එහෙම නැත්නම් cognitive filtration theory එක framework එක එයාට කවුරුත් කියලා දීලා නැහැ. ඉතින් ITA එක ඇතුලේ එයා මේ දේවල් ඉගෙන ගත්තාම එයා මේ දේවල් unstructured environments වල ඇතුලේ experience කරන්න ගත්තාම දැන් එයාගෙම කියලා money model එකක් හදාගෙන තියෙනවා. එයාගේ salary එකට සාපේක්ෂ විදියට එයාගේ ඒ money model එකෙන් එයා දැන් monetize කරනවා. ඉතින් එයා ඉන්නේ එයාට හොඳ capital එකක් earn කරගෙන එයාගේ රස්සාවට සමුදෙන්න හේතුව එයාට capital leverage එකක් තිබුණේ නැහැ. ඉතින් capital leverage එක හදාගන්න තමයි එයා දැන් මේ කරන money model එක කරගෙන යන්නේ. ඉතින් ITA එක ඇතුලේ මාස 6ක් වගේ කෙටි කාලයකින් the digital entrepreneurship and AI economy කියන ඩිප්ලෝමා එක ඇතුලෙන් යා කොච්චර වෙනස් වුණාද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන් වෙයි ආවට පස්සේ. ඉතින් මේ දේවල් තමයි මට මේක ඇතුලේ කතා කරන්න ඕනුනේ. ඉතින් ලින්ඩි ඩිජිටල් කියලා කියන්නේ නොනැසී පවතින businesses තමයි අපි හදන්න ඕනේ ඉස්සරහට. නොනැසී පවතින දේවල් තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඔයා entrepreneur කෙනෙක් වෙන්න ඕන වුණත් නැතත් ඉස්සරහට ready වෙන future human කෙනෙක් වෙන්න ඕනේ නම් ඔයාලා ඔයාගේ cross discipline ප්‍රායෝගික පාඨමාලාව විදිහට ඉගෙන ගන්න ඕන හොඳම ඩිප්ලෝමා එක තමයි ලංකාවේ ලින්ඩි ඩිජිටල් entrepreneurship and AI economy කියලා කියන්නේ. ඉතින් future by ITA අපි ඔයාලට මෙතනදී ඔයාගේ life skills හැම දෙයක්ම හොඳම විදියට ඔයාලට හදලා දෙන්න සුදුසු හැම දෙයක්ම අපි facilities arrange කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ පල්ලෙහා තියෙන WhatsApp number එකකින් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කිසිම exam pressure එකක්, assignment pressure එකක් නැතුව portfolio building කියන method එක යටතේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. And also my new book is coming, The Lindy Leverage. මේක ඇතුලේ මම ගොඩාක් කියලා දීලා තියෙනවා how to be a disruptive thinker, how to be a disruptor. මේ දේවල් මම හරියට උගන්වලා තියෙනවා. ඒ වගේම AI Lindy Metrics කියලා දෙයක් මම අඳුන්වලා දීලා තියෙනවා. තමන් AI readyද සහ ඔයා කොච්චර ලින්ඩිද, ඔයාව කොච්චර poly crisis පිට crisis ආවත් ඔයා වැටෙන්නේ නැතුව ලෝකේ එන ඕනම ආර්ථිකයකට මුහුණ දෙන පුද්ගලෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන සියලුම දේවල් ටික මම බුක් එකේ ලියලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ අගෝස්තු මාස වෙනකොට මේක launch වෙනවා. ඉතින් ඔයාලට pre orders දාලා තියන්න පුළුවන්. ඒකටත් මම මේ WhatsApp number එක මෙතනින් mention කරන්න. So හැම දෙයක්ම තීරණය වෙන්නේ knowledge එක මත නෙවෙයි දැන්. ඔයා කොච්චර future readyද කියන එක මත තමයි හැමදේම තීරණය වෙන්නේ. ඉතින් ඔයා future ready වෙන්න ලෑස්ති නම් අපි ඊළඟ episode එකෙන් හම්බෙමු.